ආයුබෝවන් මගේ ලංකකුට්ටි ස්ටෝරි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මෙම දිනය සරල දිනයක් නෙවෙයි. අහස ඇලුම් කළ මැඩයා වගේ අඳුරෙන් පිරුණු වෙලාව. ගම්මැද්දියාවේ හැමෝම අහස බැලුවා. අද මොනවා වෙයිද කියලා. හුඟක් වෙලාවක් නෑ. ගන්වතුර ගෙවල් ඇතුළට පල්ලා ආවා. බොහෝ ගෙවල්කාරයෝ ආපදා මධ්‍යස්ථානවලට පරණ සැන්ඩි බෑග් අරගෙන පැන ගියා. ගම්මානේ වටේ ගංග ලං වූ අයට වඩිය මට බිය. වතුර ගොදුරෙන්නේ නවතින නෑ. ගම්මානේ සෙනග බුරුසුල්ලෙම හැපිලා මේ වතාවත් අපි බේරෙයිද කියලා සිතුවා. ඒ වෙලාවේ බේරා දෙවන කණ්ඩායම ඇවිත් තල්ලු කර කර නවබෝට් එකෙන් මිනිස්සුරු ගෙදර වලින් බේරුවා. අයියෝ අපි හමු වෙන්නත් සෙරණිහිත වලටපත් වෙන්නේ නැහැ කියලා අවිස්සාවේ සින්දු. වතුර ඇති වෙන්නත් කලින් ගම්පියන් හැමෝම එකට එකතු වුණා. කවුද ආපදාවේ ඉන්නවද කියලා බලනා කඩදොර අරගෙන රස කෑම කෑල්ලක් දීලා. අපි එකට ඉන්නකම් අපි අම්මා වතුර මැද උගුර හිමින් සනන දරුවකු රෙස්කියු වර්කර් එක ඔස්සේ ගොඩේට ගෙනා. දෙමෝපියෝ කඳුළු වගුරුවා. මේ ජීවිතේම ඔබයි. වතුරින් පැන ගිය ගොඩක් පවුල් රිලීෆ් සෙන්ටර් එකකට එකට. පළමුව ගබඩාවේ 60 දවසට පිරීලා තිබුණ බඩු හරියට ෂෙයාර් කරගත්තා. දරුවෝ ටිකක් කිසියම් දවසකට පස්සේ අහස යලි සිහිල් නෙට්ටුවක් දුන්නේ වතුරෙන් පිරිගමකට. සූර්යයන්ගේ හීනසෙමින් දැකිවා අඳුරු ආත්මයන්ටත් ආලෝකයක්. වතුර අඩු වෙලා ගියෙත් පස්සේ වැඩ තවම ඉවර නෑ. ගම්පියන් සහ රෙස්කියු අය හැමෝම එකිනෙකට උදව් කරමින් හොඳ මගක් ගොඩනගනවා. අපේ ගම නැවත හරි හිතෙන් හදමු. අරමුණක් නැති බව හැඟු දරුවෝ දැන් සෙරණිටාවෙන් පිරිහිනාවෙන් කියනවා අපි හෙට ගොඩ යනවා. ඒ හිනාවම අලුත් ජීවිතයක්. ජීවිතේ ගංගාව උදුරුවත් වී තවත් ගොඩාක් දේවල් දුර වෙයි. හැබැයි අම්මගේ අතත් පුංචි දරුවගේ හදවතත් කඳුළු අතරින්වත් ආරක්ෂාව හොයාගෙන ඉදිරියට යනවා. මේ මොහොත නැවත දින්හැරෙන්න එපා කියලා අපේ මතකයේ නාගරික එලියක් වෙන්න මේ කතාව උරුම වෙන්න. මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි හෙටත් හම්බෙමු තවත් අලුත් කුටි ස්ටෝරි වීඩියෝ එකක් එක්ක.